ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මගේ channel එකට ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස වට්ටක්ක ව්‍යංජනයක් හදාගන්න විදිහ. එකම විදිහට හදන වට්ටක්ක ව්‍යංජනය අද වෙනස්ම විදිහකට මෙන්න මෙහෙම හදලා බලන්නකෝ. මුලින්ම ඇතිලියක් ලිපේ තියලා අපි තෙල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික රත් වේගෙන එනකොට අපි මෙන්න මේ විදිහට අබ ටිකක් දාන්න ඕනේ. අබ ටික තෙලේ බැදෙන්න මෙන්න මේ විදිහට වහලා තියන්න. අබ ටික හොඳින් පිපුරුවයින් පස්සේ මෙන්න මේ විදිහට සුදු ලුණු හීනියට කපාගෙන දාගන්න. දාගෙන ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකක් අමු මිරිස් කරල් දෙක තුනක් මේ ටිකත් දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, උළු හාල් ටිකකුත් දාගන්න රසය වැඩි කරගන්න. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ කරපිංච ටිකක් දාගන්න. ඊට පස්සේ වට්ටක්ක ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලවම් කරගන්න. මේ වට්ටක්ක ටික දැන් තෙලේ හොඳට තැම්බෙන්න ඕන. ලුණු ටිකකුත් දාගන්න රස අනුව ලුණු දාගන්න ඔයාලා. ලුණුත් දාලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න. වතුර ටිකකුත් එකතු කරගන්න. ගොඩක් දාගන්න එපා, ටිකක් එකතු කරගන්න. දැන් මෙන්න මේ විදිහට හොඳින් තැම්බෙන ටිකක් වහලා තියන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 2කට විතර පස්සේ තමයි මම මේ පෙන්නන්නේ දැන් ඔයාලට. මේ බලන්න දැන් හොඳින් තැම්බීගෙන ඉන්නේ. වට්ටක්ක ටික මේ විදිහට තැම්බෙන්න ඕනේ. වට්ටක්ක ටික හොඳින් තැම්බුණාන් පස්සේ අපි මේකට කිරි දාන්න ඕනේ. උකු පොල් කිරි දාන්න. මම පොල් කිරි බ්ලෙන්ඩර් කරලා තමයි අරන් තියෙන්නේ. මේ බලන්න මෙන්න මේ විදිහට දාගන්න. ලස්සන පාටක් එනවා. හරිම රසයි මේ වට්ටක්ක ව්‍යංජනය. ඔයාලත් හදලා බලන්න. ගොඩක් රසයි. කිරි දාලා ටික වෙලාවක් අපි මේ විදිහට ලිපේ තියාගන්න ඕනේ. මේ විදිහට හොඳට වට්ටක්ක එක පැහිගෙන එනකොට අපි ගම්මිරිස් ටිකක් දාගන්න ඕනේ. ගම්මිරිස් ටික දාලත් හොඳින් කලවම් කරගන්න. වට්ටක්ක එක පොඩි කරගන්න එපා. හරිම සුවඳයි මේ වෙලාවේ වට්ටක්ක ව්‍යංජනය. හරි, දැන් අපි වට්ටක්ක ව්‍යංජනේ ලිපෙන් අයින් කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ වට්ටක්ක ව්‍යංජනේ මං හදාගත්ත. බලන්න හරිම ලස්සනට පාටට රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. උඩ තියෙන bell icon එකත් click කරලා all button එකත් press කරලා තියාගන්න. මම දාන වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.